අද අපි කතා කරන්න යන්නේ රක්ෂාව වැඩිම බන්ධනාගාර වූ ඇල්කට්‍රාස් බන්ධනාගාරයෙන් සිරකරුවන් 3 දෙනෙක් පලා ගිය ආකාරය පිළිබඳවයි. ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරේ පුංචි සහයෝගයක් ලබා දෙන්න. මේ සිද්ධිය වෙන්නේ 1962 ජූනි 12 වෙනිදා උදේ සෑන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ පිහිටලා තියෙන ඇල්කට්‍රාස් දූපතේ. අපිට ඉන්නවා හිරකාරයෝ 3 දෙනෙක්. ෆ්‍රැන්ක් මොරිස්, ජොන් ඇන්ග්ලින් සහ එයාගේ අයියා ක්ලැරන්ස්. එදා උදේ 7ට නම ගහන වෙලාවේ මුන් 3 දෙනාගෙන් සද්දයක් නැහැ. ඉතින් ගාඩ් කෙනෙක් යනවා මේ 3 දෙනා මොකද කරන්නේ බලන්න. ගාඩ් දකින්න 3 දෙනාම ඇඳන්වල නිදි වගේ ඉන්නවා. මිනිහා ෆ්‍රැන්ක්ගේ කුටියට ගිහින් එයාගේ අතේ තිබ්බ පොල්ලෙන් ෆ්‍රැන්ක්ගේ ඔළුවට පොඩ්ඩක් තට්ටු කරනවා. එතකොට ෆ්‍රැන්ක්ගේ ඔළුව ගැලවිලා බිමට වැටෙනවා. ගාඩ්ට හොඳටම ෂොක් වුණා. මිනිහා හිතුවේ මිනිස්සයාගේ බෙල්ල කැඩලා ගියා කියලා. බැලින්න හිරකාරයෝ 3 දෙනාම කුටි වලින් පැනලා ගිහින් ඒ වෙනුවට යාලා කඩදාසි පල්ප පේපර් මැෂේ වලින් හදපු ඇත්තම වගේ පේන බොරු ඔලු 3ක් තියලායි ගිහින් තිබුණේ. මේකත් එක්කම මුළු හිරගෙදරම ලොකු කලබලයක් ඇති වුණා. කොහොමද මේ හිරකාරයෝ මේ වගේ උපරිම ආරක්ෂාවක් තියෙන හිරගෙදරකින් පැනගත්තේ? පරීක්ෂණ කරනකොට යාලා හොයාගන්නවා ඇලන් වෙස්ට් කියලා තවත් හිරකාරයෙක් ගාවත් මේ වගේම කඩදාසි පල්ප වලින් හදපු බොරු ඔලුවක් තියෙනවා කියලා. වෙස්ට් පිළිගත්තා එයත් මේ පැනලා යාමේ සැලැස්මට සම්බන්ධයි කියලා. හැබැයි වෙලාවට කුටීන් එළියට එන්න මිනිහට බැරි වෙලා තියෙනවා. දඩුවම් ලිහිල් කරන පොරොන්දුව උඩ මිනිහා කැමති වුණා අනිත් 3 දෙනා කොහොමද මේ කරන්නම බැරි වෙඩිය කලිය කියලා විමර්ශකීන්ට හෙලි කරන්න. මේ 3 දෙනාට හිරගෙදර කුටීන් එළියට එන්න පුරාමුණ එකම පුදුමයක්. මොකද ඇල්කට්‍රාස් කියන්නේ රටේම තියෙන ආරක්ෂිතම හිරගෙදර විදිහටයි සැලකුවේ. හිරගෙදරින් එළියට ආවත් තව මුර කුටි 6කුයි අඩි 20ක උස කම්බි වැටවල් පහු කරන්න ඕනේ. ඒ ටික පහු කළත් හාස්කමකින් වගේ ඊළඟට තියෙන්නේ සෑන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ කළුවර සැර රළපාර එක්ක හැප්පෙන්න. ෆ්‍රැන්ක් මොරිස් සහ ඇන්ග්ලින් සහෝදරයෝ ඇල්කට්‍රාස් වලට ගෙනාවේ මීට කලින් හිරවල් ගොඩකින් පැනලා තිබුණ නිසායි. ෆ්‍රැන්ක් මොරිස් කියන්නේ පුරුදුකාර අපරාධකාරයෙක්. වයස අවුරුදු 13 ඉඳන් මිනිහා හිරබත් කනවා. මිනිහා කොච්චර දක්ෂද කියනවා නම් සමහරු මිනිහට කිව්වේ හිරගෙවල් වල හුඩීනි කියලා. මොකද ඇල්කට්‍රාස් යන්න කලින් මිනිහා හිරගෙවල් ගොඩකින් පැනලා තිබුණා. ජෝන් සහ ක්ලැරන්ස් ඇන්ග්ලින් කියන්නේ ෆ්ලොරිඩා ජෝර්ජියා පැත්තේ අය. එයාලත් පුරුදුකාර හොරු. එයාලා ඔහියෝ වල බැංකුවක් කොල්ල කාලා තිබුණේ සෙල්ලම් තුවක්කුවක් පෙන්නලා. මේ දෙන්නවත් ඇල්කට්‍රාස් දැම්මේ ලෙවන්වෙර්ත් හිරගෙදරින් පැනලා යන්න හදපු නිසා. හැබැයි ඇලන් වෙස්ට් දෙන සාක්ෂියට අනුව මේ මුළු සැලැස්මම හදලා තියෙන්නේ වෙස්ට් විසින්. වෙස්ට් කියන විදිහට මුලින්ම එයාලට ඕන වෙලා තියෙන්නේ කුටි වලින් එළියට බැහැලා පිටිපස්සේ තියෙන නඩත්තුවංචි කොරිඩෝවට රිංගා ගන්න. ඇල්කට්‍රාස් කුටියක් ඇතුලේ බැලුවොත් සිංක් එකට යටින් වාතාශ්‍රයේ එන්න පුඩි කවුලුවක් තියෙනවා. මේ ගොඩනැගිල්ල පරණ නිසා සහ ලුණු වතුරට සිමෙන්ති දිරලා තිබුණ නිසා මුන් හැඳි පාවිච්චි කළා හිමීට මේ කවුලුව වටේ තියෙන කොන්ක්‍රීට් එක කූරු ගාලා අයින් කරන්න පටන් ගත්තා. මුන් මේ වැඩේ කළේ රැට එක්කෙනෙක් වැඩ කරනකොට අනිත් අය ගාඩ්ලා එනවද කියලා බලන් හිටියා. ඒ වගේම මේ හිල වහගන්නත් ක්‍රමයක් මුන් හොයාගත්තා. කවුලුව වටේ හාරන නිසා නිකම් මේ හිල තියන්න බෑනි. වෙස්ට් වැග කරන තැනින් කොළපාට තීන්ත ටිකක් හොයාගෙන අනිත් අයට පෙන්නවා හිල හැරුවට පස්සේ ඒක වටේ ආයෙ තීන්ත ගාලා වහන්න පුළුවන් විදිහක්. ගාඩ්ලා පයෙන් පයට චෙක් කරන නිසා මේ වැඩේට ලොකු විවසීමක් ඕන වුණා. පස්සේ කාලෙක මුන් කාඩ්බෝඩ් වගේ දේවල් අරන් කඩදාසි පල්ප වලින් බොරු කවුලුවක් හැදුවා අර හිල වැහෙන්න තියන්න. කුටියේ ඉඳන් බැලුවම ඒක පේන්නේ නිකම්ම සාමාන්‍ය කවුලුව වගේමයි. මොරිස් සහ ඇන්ග්ලින් සහෝදරයෝ පළවෙනි වතාවට මේ හිලින් රිංගලා නඩත්තු කොරිඩෝව දිගේ වහලට නගිනවා වෙස්ට් විසින් හොයාගත්ත කවුලුව බලන්න. හැබැයි එතනට ගියාම තමයි මුන්ට තේරෙන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කවුලුව ඇන දාලා තද කරලායි තිබුණේ. ඉතින් මේ බාරේ කවුලුවේ ඇන ටික කපලා දාන්න මේ හිරකාරයන්ට සති ගාණක් මාස ගාණක් රැට කුටියම එළියට එන්න වෙනවා. හැබැයි ගාඩ්ලා රැට ඇවිත් චෙක් කරනවනේ. ඉතින් ගාඩ්ලට පේන්න තමන් තාම ඇඳේ නිදි කියලා පෙන්නන තමයි මුන් අර බොරු ඔලු ටික හැදුවේ. මේ ඩමි ඔලු හදන්න මුන් අතට අහුවෙන ඕන දෙයක් ගත්තා. කඩදාසි පල්ප, සබන්, සිමෙන්ති වගේ දේවල්. වැඩේ තාත්වික වෙන්න ඕනි නිසා ක්ලැරන්ස් ඇන්ග්ලින් බාබර් ෂොප් එකෙන් මිනිස්සුන්ට කොණ්ඩ කෑලි එකතු කරලාගෙනත් මේ ඔලු වලට ඇලෙව්වා. මේ බොරු ඔලු නිසා ගාඩ්ලා රැවටුණා. ඒ අතරේ මුන් රැට ගිහින් වහලේ කවුලුවේ ඇන කපලා වහලට යන්න පාර හදාගත්තා.
හැබැයි ගොඩනැගිල්ලෙන් එළියට බැස්සට වඩක් නෑ දූපතින් එළියට යන්න මුහුද පහු කරන්න තෝනනි. මේකට මුන් මා ට්‍රික් එකක් ගැහුවා. මුන් වැහි කබා ගොඩක් එකතු කරලා ඒකින් හුලං ගහන්න පුළුවන් පාරුවක් සහ ජීවිතාරක්ෂක කබා හදුවා. පොපියුලර් මෙකැනික්ස් කියලා සංගරාවක් බලලා මුන් දැනගත්තා මේවා හදන්නේ කොහොමද කියලත් වතුලෙට දිය නොවන ගම් එකක් හදාගන්නේ කොහොමද කියලත්. වටෙන් පිටින් හොයාගත්ත ලෑලි කෑලි වලින් මුන් හබල් හදාගත්තා. සංගීත භාණ්ඩයක් පාවිච්චි කරලා මේ පාරුවට හුලං ගහන්න සිස්ටම් එකක් හැදුවා. කොහොම හරි රෑ 10ට විතර ෆ්‍රැන්ක් මොරිස් සහ ඇන්ග්ලින් සහෝදරයෝ දෙන්නා මේ අටවාගත්ත පාරුවත් අරන් සැන් ෆ්‍රැන්සිස්කෝ මුහුදේ භයානක වතුර පාරට බැස්සා. ඊට පස්සේ කවදාවත් කවුරුත් එයාලව දෙක්කි නෑ. පහුද උදේ මුන් අතුරුදහන් කියලා දැනගත්තම හිරකරයෝ ගාඩ්ල සහ රටේ මිනිස්සුන්ට ආපු ලොකුම ප්‍රශ්නය තමයි මුන් ඇත්තටම බේරිලා යන්න ඇතිද කියන එක. FBI එකින් ලොකු සෝදිසිමැරීමක් පටන් ගත්තා. පරීක්ෂකීන්ට හිටපු හොඳම උත්තුකාරයා තමයි තාමත් හිරේ ඉන්න ඇලන් වෙස්ට්. වෙස්ට් තමයි මේකේ 4 වෙනි සමාජිකයා. මිනිහගාවත් බොරු උළුවක් සහ කවුලුවේ වහන්න හදපු දේවල් තිබුණු නිසා මිනිහා මේකට සම්බන්ධයි කියලා ඔප්පු වුණා. කොහොමද කුටියෙන් එළියට ආවේ කියලා කිව්වට පස්සේ වෙස්ට් කිව්වා මෙයාලගේ ප්ලෑන් එක මොකද්ද කියලා. මුන් ප්ලෑන් කරලා තිබුණේ සැතපුම් එකක් එහායින් තියෙන සැන් ෆ්‍රැන්සිස්කෝ වලට යන්න නෙමෙයි. ඊට සැතපුම් දෙකක් එහායින් තියෙන ඒන්ජල් අයිලන්ඩ් දූපතට යන්න. ඇයි මුන් තවත් දූපතකට යන්න හැදුවේ කියලා බැලුවම ඒක ඇත්තටම හොඳ අදහසක්. මොකද හිර ඇඳුම් එක්ක නගරයට ගියාම මිනිස්සුන්ට ලේසියෙම මුන්ව අතටම අහු වෙනවා. ඒ කාලේ ඒන්ජල් දූපතේ තිබුණේ අයින් කරන්න යන මිසයිල කඳවුරක්. ඒ නිසා එහි මිනිස්සු ගැවසෙනවා අඩුයි. එහෙ ඉඳන් ගොඩබිමට යන්න බෝට්ටුවක් උස්ස ගන්න වුණත් පුළුවන්. එතනින්දන් ගොඩබිමට තියෙන්නේ සැතපුම් කාලයි. වෙස්ට් කිව්වේ ගොඩබිමට ගියාට පස්සේ කාර් එකක් හොරකම් කරන එක තමයි ප්ලෑන් එක කියලා. පැනලා ගිහින් දවස් කීපයකට පස්සේ ඒන්ජල් දූපත වටේ හොයනකොට පරීක්ෂකීන්ට වැදගත් සාක්ෂියක් හම් වෙනවා. වැහි කබා වලින් ඔතපු වතුර යන්නේ නැති විදිහට සීල් කරපු පාර්සලයක් හම් වෙනවා. ඒකේ ඇන්ග්ලින් පවුලේ අයගේ පින්තූර තිබුණ නිසා ඒක මෙයාලගේමයි කිය තහවුරු වුණා. ඊට අමතරව වෙස්ට් විස්තර කරපු විදිහේම ලී හබලකුත් මුහුදේ පාවෙවී තිබිලා හම්බුණා. 1979 දෙසැම්බර් 31 වෙනිදා ඒ කියන්නේ සිද්ධිය වෙලා අවුරුදු 17කට පස්සේ FBI එකෙන් නිල වශයෙන් මේ පරීක්ෂණය නවත්තනවා. අලුත් සාක්ෂියක් හම්බුනොත් විතරක් බලන්න කියලා ෆයිල් එක US මාර්ෂල්ලට බාර දෙනවා. 2003 වෙලක මේ ගැන අලුත් දෙයක් හම්බෙන්නේ නැහැ. 2003 දී මයිකල් ඩයික් කියන US මාර්ෂල්වරයා තීරණය කරනවා මේ ගැන ආයෙ පොඩ්ඩක් හොයලා බලන්න. වැඩි වෙලාවක් යන්න කලින් මිනිහට පරණ රජයේ ලියකියවිලි අතරින් පුදුම හිතන සාක්ෂියක් හම්බෙනවා. මේ මාර්ෂල්වරයා එදා පොලිස් වාර්තා බලනකොට දකිනවා හිරකාරයෝ පැනකු දවසේම රෑම ඒ හරියින් නිල් පාට 1955 ෂෙව්රොලේට් කාර් එකක් හොරකම් කරලා තියෙනවා කියලා පැමිණිල්ලක් තියෙනවා. ඒක දැකපු සාක්ෂිකරුවා කියලා තියෙනවා කාර් එක ඇතුලේ මිනිස්සු 3 දෙනෙක් හිටියා කියලා. ඒ වෙලාවේ කවුරුත් මේක ගණන් ගත්තේ නැහැ. මොකද හිරකාරියෝ පැනලා කියලා තාම කවුරුත් දැනන් හිටියේ නැති නිසා. ඊට පස්සේ ඩයික්ට හම්බෙනවා තවත් පොලිස් වාර්තාවක්. ඒක තියෙන්නේ ස්ටොක්ටන් පැත්තෙන්. කාර් එක උස්සලා පැය කීපයකට පස්සේ ස්ටොක්ටන් වල මිනිස්සෙක් පැමිණිලි කරලා තියෙනවා නිල් පාට ෂෙව්රොලේට් කාර් එකක් එයාගේ වාහනේ පාරෙන් ඉවතට තල්ලු කරා කියලා. ඒකෙත් ඉඳලා තියෙන මිනිස්සු 3 දෙනෙක්. මේ සාක්ෂි ඇත්තනම් මේ 3 දෙනා අර සීතල වතුරෙන් බේරිලා ප්ලෑන් කරපු විදිහටම ඒන්ජල් දූපතට ගිහින් එතනින් ගොඩබිමට පැන ගන්න ඇති. ඒ කියන්නේ ෆ්‍රැන්ක් සහ ඇන්ග්ලින් සහෝදරයෝ ඇත්තටම මේ වැඩේ සාර්ථක කරගන්න ඇති. මේක හිතාගන්න තමාරු කතාවක්. කිසිම කෙනෙක්ට පැනගන්න බැරි බලකොටුවක් වගේ හදපු සුපිරි හිරගෙදරකින් මේ මිනිස්සු 3 දෙනා පැනගත්ත විදිය මාරයි. ජීවිතේ වැඩි හරියක් හිරගෙවල් වල හිටපු මේ මිනිස්සු තමන්ගේ මුලේ පාවිච්චි කරලා අතට අහුවෙන දේවල් එකතු කරලා නීතියට එරෙහිව සටන් කරලා සමහර විට දිනන්න ඇති. අද වෙනකම් මේ අයගේ මලසිරුරු හම්බෙලා නැහැ. මරුණා කියන්නේ කිසිම සාක්ෂියකුත් නැහැ. 20 වෙනි සියවසේ වෙච්ච ලොකුම අභිරහසක් විදිහට මේක තාම තියෙනවා. මිනිස්සු මේ කතාවට ගොඩක් කැමති. මොකද පොඩි මිනිහෙක් ලොකු බලවේගයක් පරද්දලා දිනනවට මිනිස්සු කොහොමත් ආසයිනේ. ඔන්න ඕක තමා ලෝකේ ශ්‍රේෂ්ඨතම පලායාම ලෙස හැඳින්වෙන්නේ.
ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව සබස්ක්‍රයිබ් කර අපිත් සමග එකතු වෙන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.